අපි දන්නවා අද වර්තමාන ආණ්ඩුවේ තීන්දුව තීරණ ගන්න ජ්‍යෙෂ්ඨයෝ බොහෝ දෙනෙක් ඒ කාලේ කැලෑ පොලිසි කැලෑ උසාවි පවත්වාගෙන ගිය අය. ඒ කාලේ 88 89 කාලේ අපිටත් මතකයි අපි පොඩි ඒ කාලේ කඩසාප්පු කඩ වීදියක්ම එක තුණ්ඩු කෑල්ලකින් වැහුවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ නීතියට අනුගත නොවන අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරපු හැටිත් අපි දැක්කා. මරණ දඩුවම දුන්නා, බෙල්ල කපලා වැටේ ගැහුවා. ඊට පස්සේ මරණ දඩුවම දීලා පුද්ගලයෙක් මරලා ඊට පස්සේ ඔහුගේ මරණය කළ යුතු ආකාරයත් ඒගොල්ලෝ කිව්වා දනිස්සෙන් පහලින් මිනිහ උස්සගෙන යන්න කියලා. ඉතින් ඒ විදිහට තමයි ඒගොල්ලෝ ඒ කාලේ කැලෑ උසාවි, කැලෑ පොලිසි රන් කළේ. ඉතින් අපිට දැන් පේන්න යන්නේ මේගොල්ලෝ මේ නැවතත් මේ රටේ ආණ්ඩු බලය ඡන්දයකින් අරගෙන අද මේ රටේ කැලෑ පොලිසි කැලෑ උසාවි ඇති කරන්න උත්සාහ කරනවා කියලා තමයි අපිට පේන්නේ. දැන් පොලිසිය නම් ඇත්තටම යම් දුරකට දැන් කැලෑ පොලිසියක් බවට පත් වෙලා. අපි දන්නවා පොලිසිය බාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ඔහුගේ පත්වීම ඔහු ඊට කලින් වර්තමාන ආණ්ඩුවේ දේශපාලන ක්‍රියාකාරිකයෙක්. ඒ වගේම ඔහුට බරපතල චෝදනාවක් තියෙනවා පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට අපොහොසත් වීම පිළිබඳව. ඒ වගේම අපි මෑතකදී දැක්කා ඔහුට විරුද්ධව බීමත්ව ප්‍රියපදවල අනතුරක් සිදු කරලා චෝදනාවක් තිබුණා. ඉතින් මේ චෝදනා සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරයෙන් අපිට පැහැදිලිවම පේන්න තියෙනවා මේ ආණ්ඩුව තමන්ගේ මිනිස්සු මොන වැරද්ද කළත් මොන ජඩ වැඩක් කළත් උඹ ආරක්ෂා කරගන්නවා කියලා. ඒ වගේම CID එක බාරව ඉන්න ශානි අබේසේකර කියන නිලධාරියා ඔහුට උසස් වීම ලබා දුන්න ආකාරය අපිට දැන් පේන්න තියෙනවා. ඉතින් පොලිසියේ ඉන්න ගොඩක් ජ්‍යෙෂ්ඨයින්ට අවංකවම වැඩ කරලා මහන්සි වෙලා දේශපාලකින්ට කඩේ යන්නේ නැතුව උසස් වීම ගත්ත උසස් වීම බලාපොරොත්තුෙන් හිටපු නිලධාරීන් අද කලකිරිලා ඉන්නේ. මේ වර්තමාන රජය දැන් යෝජනා කරලා තියෙන මේ ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභ්‍යාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වයස් විශ්‍රාම වයස වැඩි කිරීමේ යෝජනාවෙන් අපිට පැහැදිලිව පේන්න තියෙන්නේ ඔවුන් අධිකරණය යම් ආකාරයකට පාලනය කිරීමට ගන්නා උත්සාහයක් හැටියට මේක බොහොම භයානක දෙයක්. අපි දන්නවා මීට කලින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දීලා තියෙන තීන්දුවල පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරනවා නම් ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නවා නම් අනිවාර්යෙන් ජනමත විචාරණයකට යා යුතුයි කියලා. නමුත් අපිට ලැබෙන ආරංචි වල හැටියට මේ රජය උත්සාහ කරන්නේ මේ තීන්දුව මගහැරලා ඒ තීන්දුව අනුව කටයුතු නොකර ජනමත විචාරණයකට යන්නේ නැතුව මේ 22 වන සංශෝධනය සම්මත කරගන්න. මේකෙන් ඊටාම භයානක పూర్ව නිදර්ශනයක් මේ රටේ නීතියට එකතු වෙනවා. ඇත්තටම අපිට නම් හිතෙන්නේ මේ රටේ අර ආණ්ඩුවම කියනවා වගේ රාජ්‍ය බලය දේශපාලනිකව ලබා ගැනීමේ උත්සාහයක් කියලා. ඉතින් නීතිය ක්‍රියාත්මක කිරීම කියන එක ඉතාම වැදගත් දෙයක්. ඒ වගේම මේ නීතිය ක්‍රියාත්මක කරනකොට රටේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වෙනවා, අපක්ෂපාතීව ක්‍රියාත්මක වෙනවා කියන එක මේ රටේ ජනතාවට පෙනිය යුතුයි.